right සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට හැමෝම. ඉතින් එතකොට මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක ලංකා බැංකුවේ ලබා දෙන FD rates. ඉතින් මෙයාලගේ සාමාන්‍ය තැන්පතු වලට අමතරව ඔයාලට ආරම්භ කරන්න පුළුවන් තවත් ගිණුමක් තමයි BOC Prosperity කියන්නේ. මෙන්න මේ ගිණුම ගැන කතා කරනවා. මේක ටිකක් long term යන්නේ. එතකොට කෙටි කාලින ස්ථාවර තැන්පතුවක් දාන්න කැමති කෙනෙක්ට special FDs තියෙනවා දින 100 ඉඳන් දින 600 වෙනකන්. ඒ ගැනත් කතා කරනවා සහ ඊට අමතරව BOC Relax Investment Plan එක ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එතකොට සාමාන්‍ය තැන්පතු වලට අමතරව ලංකා බැංකුව ඔෆර් කරන තවත් ගිණුම් වර්ග 3ක් ගැන මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා. ඉතින් එතකොට මේ විශේෂයෙන්ම BOC Prosperity එකේම rates හොඳයි. සාමාන්‍යයෙන් ලංකා බැංකුවේ normal FD එකක් දානකොට rate ටිකක් අඩු ඉදිරියේදී මේ වීඩියෝ එකෙන් වලට බලා ගන්න පුළුවන් මේ rates. එතකොට Prosperity එකේ ඔය special FDs වල එහෙම ටිකක් rate එක වැඩි. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද ලංකා බැංකුව normal rates offer කරන්න කියලා. ඊට පස්සේ අපි අනිත් තියෙන ආයෝජනත් එක්ක compare කරලා බලමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරනවා අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න සහ පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ ස්ථාවර සම්පතු ගැන ඉදිරියටත් දැනගන්න අපි යන් වීඩියෝ එකට. right ඉතින් අපි මුලින්ම බලමු සාමාන්‍ය තැන්පතු කරුවන් සඳහා වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන normal FDs. එතකොට 2026 ජුනි මාසේ 8 වෙනිදා සිද්ධ කරපු අප්ඩේට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. තාම මෙන්න මේ රේට්ස් තමයි ක්‍රියාත්මක වෙන්නේ යනුව. මාසකයේදී 6.75ක රේට් එකක්, මාස 3ේදී 7.25ක් ගෙවනවා. මාස 6ේදී 7.5ක රේට් එකක් තමයි දැනට ලබා දෙන්නේ. ඒ වගේම වසරක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් එතනදී බලා ගන්න පුළුවන් 7.25යි සාමාන්‍ය තැන්පතු කරුවන්ට. මාසෙන් මාසෙට ගන්නවා නම් 7යි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රේට් එක ටිකක් වැඩි 7.75ක් ගෙවනවා. 0.5කින් වැඩි සාමාන්‍ය තැන්පතු කරුවන්ට වඩා. වසරකට FD එක දානවා නම් තමයි මේ 7.75 ලැබෙන්නේ. ඒ වගේම මාසෙන් මාසෙට ගන්නවා නම් වසරට FD එක දාලා 7.5ක රේට් එකට යන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා දෙක තමයි දැනට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා BOC ගේ දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව වසර දෙකේ තැන්පතුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හෝ සාමාන්‍ය තැන්පතු කරුවන්ට ආරම්භ කරන්න පුළුවන්. 7.5ක් ගෙවනවා කල්පිරීමේදී මාසෙන් මාසෙට ගන්නවා නම් 7ක වගේ රේට් එකක් තමයි ලබා දෙන. වාර්ෂික පොලිය 7.25යි. එතකොට වසර 3කට FD එක දානවා නම් කල්පිරීමේදී 7.75යි. මාසිකව ගෙවනවා 7ක්. වසර 4ේදී කල්පිරීමට 8යි. මාසිකව 7යි. ඉතින් රේට් එක 9 පනින්නේ නැහැ. 8.0 ගණන් තමයි උපරිම බලා ගන්න පුළුවන් වෙන්නේ. වසර 5කට ගියත් එතනදී කල්පිරීමේදී 8.25ක් ගෙවනවා. මාසිකව ගන්නවා 7යි. වාර්ෂිකව 7.25යි. ඔය විදිහට තමයි රේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාර්ෂිකව කියලා කියන්නේ උදාහරණයක් විදිහට වසර 5කට FD එකක් දානවා නම් ඔයාලට කල්පිරීමේදී ගන්නවා 8.25යි. මාසෙන් මාසෙට ගන්නවා නම් වසර 5කට දාලා 7යි. මේ වාර්ෂිකව කියලා කියන්නේ වසරක් අවසානයේදී පොලිය ගන්නවා නම්. ඒ කියන්නේ වසර 5කට FD එක දාන කෙනෙක්ට 5 පාරක් පොලිය ගන්න පුළුවන් වසර අවසානයේදී. අන්න එහෙම ගන්නවා නම් තමයි මේ 7.25 ඔෆර් කරන්නේ. එතකොට රේට්ස් අඩුයිනේ. ඉතින් ඒ නිසා තමයි මම අනිකුත් ක්‍රම ටිකත් මේකට යොදාගත්තේ. එතකොට normal FD එකක් දාන්න කැමති නැති කෙනෙක්ට, ඒ කියන්නේ රේට් එක අඩුයි කියලා හිතන කෙනෙක්ට මෙන්න මේ වෙනත් ගිණුමක් තෝරගන්න පුළුවන්. එතකොට ඊළඟට මම කතා කරන්නම් BOC එකේ ලබා දෙන තවත් ගිණුමක් සම්බන්ධව. ඉතින් BOC Prosperity එකට කලින් අපි special FD ගැන කතා කරමු. ලංකා බැංකුව ඔෆර් කරන 100 days 200 days අන්න FDs ගැන. right ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් මෙයාලා දින 100 ඉඳලා දින 600 වෙනකල් ලබා දෙන රේට්ස් ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. එතකොට ලක්ෂ 5ක මුදලක් මෙන්න මේ FD එකට නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අර කලින් කතා කරපුවාට ලක්ෂ 5ක් තියෙන්න ඕනේ නැහැ. රුපියල් 25000 රුපියල් 50000 රුපියල් ලක්ෂ ඔන්න ඔය වගේ මුදලක් තියෙන කෙනෙක්ට උනත් ආරම්භ කරන්න පුළුවන්. ඒක සමහරවිට කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ආවම වශයෙන් රුපියල් ලක්ෂයක්වත් අපි දානවනේ අඩුම FD එකක් දානකොට. ඒ වගේ මුදලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම FD එකක් ඕපන් කරන්න පුළුවන්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්පෙෂල් FD එකේ ලබා දෙන රේට්ස්. දින 100 ඉඳලා පටන් ගත්තම දින 600 වෙනකන් තියෙනවා. 108න් තමයි රේට් එක පටන් ගන්න. ඔයාලා දකින්න නැති අතන මම කලින් කතා කරපු රේට්ස් වල අවුරුදු 5කට FD එක දැම්මත් 8.0 ගණන් තිබ්බේ. හැබැයි මෙතන මේ දින 150ක්, ඒ කියන්නේ මාස 5ක් වගේනේ. එතකොට මාස 5කට ගෙවනවා 8.25ක්. ඒකයි මම කිව්වේ මේ වීඩියෝස් බලලා බැංකුවට ගිහිල්ලා normal FD එකක් දානට වැඩිය මෙන්න මේවා දැනගෙන ගිහිල්ලා ඔයාලට වැඩි රේට් එකක් ගන්න පුළුවන්. දින 200 FD එකක් කියන්නේ මාස 7ක වගේ කාලයක්. එතනදී 8.5ක් ගෙවනවා ලංකා බැංකුව. ඊට පස්සේ මාස 10ක් එහෙම නැත්නම් දින 300ක් වගේ කාලයක් මාස 10ක් කියන්නේ. එතනදී 9.5ක් ගෙවනවා. බලන්න ඔය අතනදී වසරකට FD එක දැම්ම නම් ඔයාලට ලැබෙන්නේ 7.25ක වගේ කල්පිරීමේ පොලියන්නේ. හැබැයි මෙතනදී මාස 10කට FD එක දැම්මොත් එහෙම නැත්නම් දින 400කට FD එක දැම්මොත් 9.5 10 දැන් දින 600 දී 10.5ක් මේ වගේ රේට්ස් ගන්න පුළුවන්. එතකොට ඔයාලට මගේ වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම
normal FD එකක් ආරම්භ කරන්න අනිවාර්යෙන් මේ වගේ එකක් දාගන්නවා. මොකද රේට් එක වැඩි නිසා. හැබැයි ලක්ෂ 5ක් අතේ තියෙන්න ඕන එකත් මතක තියාගන්න අවශ්‍ය වෙනවා. ඒකට මේ විදිහට තමයි ලංකා බැංකුව රේට්ස් ඔෆර් කරන්නේ මේ ස්පෙෂල් FDs වලට. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංකත් මෙතන දාලා තියෙනවා වලට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ රේට් සම්බන්ධයෙන් සැකයක් තියෙනවා නම්. අපි කතා කරමු ඊළඟට BOC Prosperity එක ඊට පස්සේ BOC Relax එක ගැන කතා කරමු අපි ඒ පාර්ට් එකට. right ඊළඟට මේ තියෙන්නේ BOC Prosperity කියන මෙන්න මේ ඩිපොසිට් එක. මේක ඇවිල්ලා long term යන්නේ වසර දෙකෙන් පටන් ගන්න. ඉතින් යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මුදලක් එකතු කරගෙන මේ මුදල බැංකුවේ දාලා පොලියෙන් ජීවත් වෙන්න වගේ හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු මුදලක් තියෙන කෙනෙක්ට මේක ගොඩක් සුදුසු වෙනවා. මොකද රාජ්‍ය බැංකුවක් ලංකා බැංකුව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. එතකොට අපි ගිහිල්ලා බලමු කොහොමද රේට්ස් ඔෆර් කරන්නේ කියලා. වසර දෙකෙන් තමයි පටන් ගන්න. වසර දෙකකට ලබා දෙනවා 9.4ක් monthly ගන්න කෙනෙක්ට. ඉතින් ඔයා දකින්න ඇති සාමාන්‍ය තැන්පතු වල එච්චර දුන්නේ නැහැ පොලිය. වසර දෙකකට මට මතක විදිහට 7 ගණන් වගේ දුන්නේ නේ. එතකොට මෙතනදී 9.4ක්ම ගෙවනවා මේ වසර දෙකේ තැන්පතුවට. රුපියල් 2,50,000යි අවශ්‍ය වෙන්නේ. 25ක් 30ක් වගේ දාන්න ඉන්න කෙනෙක්ට හොය ඊට වැඩිපුර මේක හොඳ තැන්පතුවක්. එතකොට බලා ගන්න පුළුවන් කල්පිරීමට ගත්තත් වසර දෙකේදී 10.5ක රේට් එකක් ඔෆර් කරන මේක අලුතෙන් හඳුන්වලා දුන්නෙත්. එතකොට ඔයාලට කැමති නම් FD ඕපන් කරන්න පුළුවන්. වසර 3 තියෙනවා 2,50,000යි ඕනේ අවම වශයෙන් ඕනේ. එතකොට මාසිකව ගෙවනවා 9.6ක් අපි කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. එතකොට කල්පිරීමේදී 11ක වගේ රේට් එකක් තමයි ලබා දෙන්නේ. වසර 5 ගැනත් කතා කරමු. එතනදී 2,50,000ක් තමයි අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ. නොමිනල් රේට් එක බලා ගන්න පුළුවන් මාසිකව ලබා ගන්නකොට ඔයාලට 9.5යි ඇනුවලි ගන්නත් පුළුවන්. වසර 5කට දානවා නම් ඒ කියන්නේ අර මම අර කලින් කිව්වේ වසරෙන් වසර ගන්නවා නම් අන්න එහෙම ගන්නවා නම් 10%ක් ගෙවනවා. කල්පිරීමට ගෙවනවා 12ක වගේ රේට් එකක්. වැඩිම කාල සීමාව විතර ඊළඟට හම්බෙන්නේ වසර 7. එතනදී 9.8 ගානේ මාසිකව ගන්න පුළුවන් 10%ක් වාර්ෂිකව. ඒ වගේම කල්පිරීමේදී 12.5ක රේට් එකකට ඔයාලට යන්න පුළුවන්. ඉතින් වසර 7ක් නම් කෙනෙක් කැමති වෙන ගන්න FD දාන්න ටිකක් දීර්ඝ කාලයක් නිසා. නමුත් ප්‍රශ්න නැහැ වසර 5 වසර 3 වගේ කාල සීමාවක් තියෙනවා. අපි වසර 3ට කැල්කියුලේට් කරගමු. එතකොට කෙනෙක් ඉන්නවා වසර 3කට FD එකක් දානවා. මාසෙන් මාසෙට තමයි පොලිය ගන්න හදන්නේ. අපි බලමු රුපියල් 1,25ක් වගේ දාන කෙනෙක්ට මාසෙන් මාසෙට ගන්නවා නම් මේ වසර 3 BOC Prosperity Deposit එක යටතේ මාසෙකට කීයක් ලැබෙයිද කියලා රුපියල් 1,25කට. අපි එහෙනම් කැල්කියුලේෂන් එකට යමු. right අපි බලමු රුපියල් 1,25ක් දාන කෙනෙක්ට එතකොට මාසෙන් මාසෙට ගද්දි ලැබෙනවා 9.6ක් අපි ගුණ කරගන්න අවශ්‍යයි 9.6න්. එතකොට අපිට ලැබෙනවා වසරක් සඳහා රුපියල් 2,40,000ක මුදලක්. මේ මුදල ලැබෙන්නේ වසරකට. එතකොට අපිට මේ මුදල පුළුවන් 12න් බෙදා ගන්න මාසිකව හොයා ගන්න. ඉතින් සෑම මාසෙකම රුපියල් 20,000ක් ගන්න පුළුවන්. රුපියල් 125ක් දැම්මොත් මේ BOC Prosperity කැතේ වසර 3කට රුපියල් 20,000ක මාසික පොලියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මාස 36ක් ගන්න ඕනේ ඔයාලා. කියන්නේ 20,000 ගානේ මාස 36ක් ගන්නකොට සම්පූර්ණ පොලිය විතර රුපියල් 7,20,000ක් ගන්න පුළුවන්. ඔය විතර තමයි වසර 3 FD එකට මේ Prosperity කැතේ ඔයාලට පොලිය ලැබෙන්නේ සහ රේට් එක ලැබෙන්නේ මම කතා කරේ. එතකොට ඔයාලට කැමති නම් try කරලා බලන්න පුළුවන් මෙන්න මේ FDs. ඊළඟට මම කිව්වා තවත් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා කියලා Relax එක BOC Relax එක. ඒ ගැනත් අපි කතා කරමු. හරි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ BOC Relax ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් අපි බලමු මේකේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේකේ තියෙනවා ආයෝජන වර්ග 3ක්. එතකොට ප්‍රධාන ප්ලෑන් 3ක් තියෙනවා. මේ ප්ලෑන් 3ට ඔයාලට මේ ප්ලෑන් 3 එකක් තෝරගන්න පුළුවන්. පළවෙනි එක තෝරගන්න ඕනේ 10,10ක් ඕනේ. දෙවෙනි එකේදී 15,000ක් ඕනේ. තුනේදී 20,000ක් ඕනේ. ඔන්න කියන මිනිමම් ඩිපොසිට් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. උපරිම කාල සීමාව මාස 6යි. එතකොට මේක මාස 6න් ඉවර වෙනවා. එතකොට පොලිය අනුපාතය විතර ගණනය කරනවා කියනවා 7.25ක්. එතකොට කලින් කතා කරපු ස්පෙෂල් අර දින 100 දින 200 වගේ තැන්පත් වලට වඩා රේට් එක අඩුයි. ඒ වගේම Prosperity එකටත් වඩා රේට් එකත් අඩුයි. Prosperity එකේදී 9ට වඩා රේට් එකක් ලැබුණානේ. මම නැවත පෙන්නන්නම්. එතන අවම කාල සීමාව තිබ්බේ Prosperity එකේ වසර දෙකේ කාල සීමාව මේ තියෙන්නේ. එතනදී අවම වශයෙන් මාසිකව ගන්න කෙනෙක්ට 9.4ක් ලැබුණා. හැබැයි මේ BOC Relax එකේදී ඔයාලට 7.25යි ලැබෙන්නේ. එතකොට රේට් එක අඩුයි. කාල සීමාවත් ඒ වගේම අඩුයි. ඉතින් ඒ නිසා ඔයාලා FD එක දාන්න කලින් අනිවාර්යෙන් මම අර කලින් කතා කරපු ඒවත් එක්ක කම්පෙයාර් කරලා බලන්න, රිටර්න් එක කැල්කියුලේට් කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට කැමති එකක් ආරම්භ කරගන්න පුළුවන්. ඉතින් නිතරම මේ FD දාන්න කලින් ආයෝජන කරන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලා විවෘත කරන්න කලින් අනිවාර්යෙන්ම රිසර්ච් එකක් කරලා වැඩි රේට් එකක් දෙන ආරක්ෂාව සහිත බැංකුවක එහෙම නැත්නම් ආයතනයක මුදල් ඉන්වෙස්ට්මන්ට් කරන්න කියන එකත් මතක් කරනවා. එතකොට බලා ගන්න පුළුවන් රුපියල් 5,900 ගාණ ගන්න පුළුවන්. පළවෙනි පියවරේදී 10,10ක් දැම්මොත්
දෙවෙනි එකේදී 8900 ගාණ ගන්න පුළුවන් ලක්ෂ 15ක් දාන කෙනෙක්ට මිලියන 2ක් දාන කෙනෙක්ට ලක්ෂ 20ක් දාන කෙනෙක්ට රුපියල් 11900 ගානේ මාස 6ක් වෙනකන් ගන්න පුළුවන් මේ BOC රිලැක්ස් එකේදී. ඔන්න කතා කරා එතකොට BOC බැංකුව දැනට ඔෆර් කරන BOC රිලැක්ස් ඒ වගේම ස්පෙෂල් මෙන්න මේ 100 days 200 days ගැන ඊට අමතරව ප්‍රොස්පර්ටි ඉරුම ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරා. ඔය විතර තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් කතා කරා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉතින් 7.7 ගණන් තමයි තිබ්බේ. මෙතන බලා ගන්න පුළුවන් උනේ අපිට මේ තියෙන්නේ. කල්පිරීමේදී 7.5යි මාසිකව 7.5යි. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. channel එකට අලුත් කෙනෙක් ඉන්නවනම් මතක් කරනවා අපිව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්න සියලු දෙනාටම ජය වේවා.